අද නිරංගසගේ ස්පෙසිෆික් පන්තියෙන් අද අපි ආවා කොහෙටද? මා කන්දාව රක්ෂිත වනාන්තරයට. මා කන්දාව රක්ෂිත වනාන්තරයට. මේ තියෙන්නේ මේ වනාන්තරයෙන් යනකොට අපි ටිකාව තව 4 දෙනෙක් යලා පෙන්නන්නේ. අයිද සර්. ඔන්නම අපි තව ඉස්සරහට යනකොට තව චූටි වීඩියෝ කැරි වලින් ඔයාලව දැනුවත් කරන්න. එතකන් නැවත හමුවෙමු. අනේ මම ඉන්නවා. එලා ගියාද? ඒකට යන්න කියන්නේ ඔරුවට කියලා. ඔව්. අතන පුරනවා. නමුත් පොඩ්ඩක් ඔළුවේ තියාගන්න. තරපේක් කරේ මෙහෙත් ඉන්න පුළුවන් කියන එක ඔළුවේ තියාගන්න. හරි? නැත්නම් අපි ආරක්ෂා කරගන්න බෑ. නැත්නම් අරේ ඉඳන් ආයෙ උස්සගෙන තරපේක් කෑවට පස්සේ මේ වේදනාවක් අහගන්න ඊගාවට කියන දේ නම් අහන්න ඕනේ. ඒක මේ වැඩේ ඉස්සරහට කරගෙන යන්න කොහොමද බෑ. ඔතමල ගහන වැද්දේ යන්න වෙනවා. එහෙනම් කියන දේ හොඳට අහගන්න. හොඳ ජොලියක් තියෙනවා හරි වැඩේ. මේක නෙවෙයි දැන් මේකේ තියෙන්නේ අත්දැකීම. පොඩ්ඩයි ටික බලාගෙන යන්න එතන අතෙන්දි හොයාගන්න යාළුවා. හරි. කන්නේ අපි අන්තිමට මෙතන තමයි කන්නේ අර සදාවටම වල එතන උන්නම් ආන්නත් පුළුවන්. එහෙම කරන්න පුළුවන්. පැය කීයක් ඇයිද? පැය කියන්නේ අපිට හැකි ඉක්මනින් ආවොත් අපිට අරහේ වැඩිපුර වෙලා ඉන්න පුළුවන්. තියෙනවා. ඇතාව වටුණු වල කියලා එකක්. එතෙන්ද අපි යනවා. එතන තමයි හයික් එක ඉවර කරන්නේ. එතෙන්ද ගිහිල්ලා ඒතර අපි මෙන්න මේ ලේන් පිරියල්ල කියලා එකක් තියෙනවා මේ අන්තිමට කලින් තියෙන්නේ. මේ ඇල්ලුම් දෙක යනවා. ඔක තමයි හයික් එක. අර මේ එතකොට මේ පාරේ යන්න දෙන්නේ එහෙම අවුලක් නැහැ. දැන් දෙහි ගෙනාවද ඔයාලා? නෑ. දැන් අවන්නේ කුඩල වගේ. මේ දෙහි ටික මෙතන ඉඳන් යනකොටම දෙහි ටික කකුලේ ගා ගන්න ඔය ෂූස් වල ගා ගන්න හොඳට දෙහි ටික. එතකොට කුඩල නගින්නේ නැහැ උඩට. Dagal lah, boy. Ini apa nih? කියලා දෙනවා සාදු මේකට අපි කියනවා සාදු කියලා මේක පොරක් තුනාවේ ඉංග්‍රීසි සාප් ප්ලේට් පස්සේ ආවම මාපඩ එක තමයි කියලා දැම්මා
ස්ලිප් එක කවර් වෙන විදිහට වටට තමයි ෂෝල්ඩර්ස් කෙලින්. මේකවත් මේකවත් නෙවෙයි. වාගේ ෂෝල්ඩර්ස් කෙලින් තමයි අල්ලන්නේ. ඒකට අපිට ඒක හොඳට පදින්න පුළුවන්. මන්නේ කිඹුලේලා වටක් ගන්න. Aduh dia. Ada ikut juga. Aku tekanan bahaya ini baca. Kandi. Aku tekanan bahaya. Nah, ini ada. Dah ya, bitra aku dah di parai. Ahas dia apa? Ahas dia. Alright. Alright, oh ya. Forward. Relax. Relax. Hold the rope. Okay. Step forward. Hold the rope. Forward. Relax. Step forward. You hold it up. Relax. Steady forward. Paddle up. Okay, 3, 2, 1, yay! One more. 3, 2, 1. Step forward, keep forward hard. Get down. Step forward. Okay, relax, get down. Step forward. शुक्रिया कर
නමුත් මොකද කියන්නේ? අප්පා මේක නම් පට්ටායි දිනට. හරි. අපි බලමු ඊගාව කට්ටිය කොහොමද දෙන්නේ කියලා. මොකද ළමයි කියන්න දෙන්නේ? ගැව්වා පුතා. වැදුනද? හරියට. ඕම ඉන්න. Okay, 3, 2, 1. Yeah! Okay. Lamai. වතුරත් එක්ක එන කෙමිකල් වලට එකතැන වතුර පල් වෙලා ඒක හැදෙන බිලීර ඇල්ගී බැක්ටීරියා වලින් හැදෙන කෙමිකල් ඉඳලා ඒ ගල දිය වෙනවා. අවුරුදු මිලියන ගාණක් තිස්සේ ඔය විදිහට වතුර කරකිලා ඒ වගේ දිය වෙලා තමයි මේ කටාරමක් කියන එක නිර්මාණය වෙන්නේ. ස්වභාවිකව හැදිච්ච කටාරම් කීපයක් පහළ දිනනවා. ඉදරාගන්න. බලමේ ඇවිල්ලා තියෙන්නේ කැනියන් එකක් කියලා එකක් කරන්න. මොකද්ද කැනියන් එකක් කියන්නේ? ඉදරාගන්න. කැනියන් එකක් කියලා කියන්නේ වතුර පාරක් ගලාගෙන යනවා. ඔය ගලාගෙන යන වතුර පාර ෆලෝ කරන එක තමයි කැනියන් එකක් කියන්නේ. හරි. ඒක එතකොට සාමාන්‍යයෙන් මෙතන කැනියන් එක හම්බ වෙන ගොඩාක් ඇක්ටිවිටිස් අපිට හම්බ වෙනවා. තාම සේෆ් කැනියන් එකක් තමයි ලංකාවේ තියෙන මෙතන තියෙන කැනියන් එක. සූටි ඉඩක් තුල ඒ කරන්න තියෙන ඇක්ටිවිටි ටික ඔක්කොම සේෆ්ටි කරගන්න පුළුවන්. තනක් තමයි මේ පිටුකල කතාරම් ඔය කියලා කියන්නේ. අද ඔයාලා ඇවිල්ලා තියෙන අමුතුම එක්ස්පීරියන්ස් එකක් ගන්න කැනියන් එකක් කරලා. හරි. ඒක කැනියන් එක ඔයාලට හම්බ වෙනවා ඇක්ටිවිටි කීපයක්. හරි. එකක් ඔයාලට මේකේ හම්බ වෙන පළවෙනි කාරණේ ඇවිදින්න තියෙනවා. දෙවෙනි එක ඔයාලට ස්ලයිඩ් කරන්න වෙයි. ගලක් දිගේ රූට් එකකට යන්න වෙයි. වතුරට ජම්ප් කරන්න වෙයි. හරි. ඒ වගේ ඇක්ටිවිටි ගොඩාරියක් වගේ හම්බ වෙනවා. සාමාන්‍ය කැනියන් එකක නම් පල්ලෙහාට වතුර පාරක් දිගේ යනකොට වෝටර්ෆෝල් ඇක්ස් වලින් පවා තියෙන්න පුළුවන්. හැබැයි මේකේ තියෙන්නේ ඔයාලට ඇක්ටිවිටි කීපයක් තියෙනවා. උපරිම ජොලියක් ගන්න පුළුවන්. හරි. එතකොට මේ කැනියන් එක වෙනකොට මම කැනියන් එක පිළිබඳව තව විස්තරයක් කිව්වා. මෙතන විදිය වාට මම මෙතන අපිත් මේක පොඩි කාලේ ඉඳන්ම සෙල්ලම් කරපු කට්ටිය. මෙතෙන්ට ආවේ චූටි කාලේ ඉඳන්. ඒතර මේ වගේ වටපිටාව හොඳට අපි දන්නවා. හරි. එතකොට මේකේ වෙලා තියෙන්න පුළුවන් දරුණුම දේ තමයි. මට කියනවා කැනියන් එකේ මං කියන්නේ ජම්ප් කරන්න තියෙනවා, ස්ලයිඩ් කරන්න තියෙනවා. හරි වෝටර්ෆෝල් ලැබ්ස් වලින් හරි මොනවා හරි.
ඇවිදින්න තියෙන ඔය ඇක්ටිවිටි වලින් භයානකම ඇක්ටිවිටි එක මොකක්ද? ඇවිදින. අපේ තියාගෙන. ඇවිදින එක තමයි භයානකම. හේතුව තමයි මේ ගල් ටික ඔක්කොම ලිස්සනවා. වතුරත් එක්ක. ඒත් ඇවිදින්නලා වැටුණාට පස්සේ දත් එහෙම ගල්ල විසිකෙන්න පුළුවන්. ඒ හින්දා මේක ආගන්න. මේකේ දිගටම ඇවිදිනකොට මෙතෙන්ට එකක් තියෙනවා නේද? ඉඳගන්න. ඔය ඉඳ ගන්න කට්ටියව හෙල්මට් ගලවන්න එපා ඉඳ ගන්න වාඩි වෙන්න ලාගල්ලා මයි දැන් ට්‍රිප් එකට පොඩි කමෙන්ට් එකක් දෙන්න වීඩියෝ එකට හරි ඔයාලා ඔක්කොගෙන් මම පොඩ්ඩක් මේ පැත්තට කරලා ඕම ආගෙන යනවා තියාගෙන ඉන්න අනේ කියන්නේ මොනවා කියවෙයිද නැහැ. කියන්න දෙයක් නැද්ද? කියන්න දෙයක් නැහැ සුපිරි. සුපිරි. හරි. කීපයක් හම්බුණාද ඇත්තට? ඔව් හම්බුණානේ. ඒකට කැලේ ඇවිදලා නැති කට්ටිය ඇවිදින්න පුළුවන් වුණා. ඊට පස්සේ රාෆ්ටිං ගිහලා නැති කට්ටිය හැමෝම හිටියේ. රාෆ්ටිං ගියා. නේද? ඔයා ආයෙ තම සමහරවල්ලාට කොහොම යන්න වෙයිද දන්නේ නැහැ යන්න. නේද? අද ආවේ නැති අයට කායේ කවදාවත් රාෆ්ටිං යන්න පුළුවන් වෙයිද දන්නේ නැහැ. කොහොමද? අපි මේ ඉන්නේ මාකන්දාව රක්ෂිතේ. වටේම රැහැයෝ කෑ ගන්න සද්දෙත් එක්ක අපි ඔන්න මේ පාර SFT අපේ ට්‍රිප් එක මේ පාර 2025 සහ 26 දෙගොල්ලොම එක්ක ප්ලෑන් කරලා මාකන්දාව රක්ෂිතයට ආවා. අපි දැන් ගමන අවසන් වෙන්න ළඟයි. අපි බලමු අපේ ට්‍රිප් එක ආපු කොල්ලෝ කෙල්ලන්ගේ කමෙන්ට් කොහොමද කියලා. ඊළඟසර්ගේ SFT ක්ලාස් එකේ ට්‍රිප් එක කොහමද? ඊළඟසර්ගේ SFT ක්ලාස් එකේ ට්‍රිප් එක කොහමද? හොරයි. ට්‍රිප් එක කොහමද? සුපිරිය. SFT ක්ලාස් එකේ ට්‍රිප් එක කොහමද? අවුලක් නැහැ සුපිරිය. කොහමද? කියන්න වචන නැහැ සුපිරිය. SFT ක්ලාස් එකේ ට්‍රිප් එක කොහමද? ඉලගිනි ඉතියට. SFT ක්ලාස් එකේ ට්‍රිප් එක කොහමද? සුපිරිය මාරු. SFT ක්ලාස් එකේ ට්‍රිප් එක කොහමද? SFT ක්ලාස් එකේ ට්‍රිප් එක කොහමද? අහන්න දෙයක් නැහැ සුපිරිය. SFT ක්ලාස් එකේ ට්‍රිප් එක කොහමද? එලා සුපිරිය. සුපිරිය තමයි. ක්ලාස් එකේ ට්‍රිප් එක කොහමද? සුපිරිය. ආයි කියන්න දෙයක් නැහැ සුපිරියම සුපිරිය. පේනා සුපිරිය. SFT ක්ලාස් එකේ ට්‍රිප් එක කොහමද? ආයි මම ට්‍රිප් එක ගිහලා තියෙනවද කොහෙන්ද? SFT ක්ලාස් එකේ ට්‍රිප් එක කොහමද? සුපිරිය වෙනස්ම අත්දැකීම.
SFT ක්ලාස් එකේ ට්‍රිප් එක කොහමද? වචර නෑ ගෑමක්. මේ SFT ක්ලාස් එකේ ට්‍රිප් එක කොහමද? සුපිරිම සුපිරියයි. සුපිරිදේ තරම්. අද ගියේ SFT පාන්දෙන්ගේ ට්‍රිප් එක කොහමද? මේ වගේ ටිකක් ගිහිල්ලා වුණා. සුපිරියට.